රජගහනුවර එක්තරා වීදියක් තිබ්බා පින්වතුනි. තථාගතයන් වහන්සේ මේ වීදියේ පිණිසගා වැඩියෙත් නැහැ. මොකද යකින්නක් හිටියා. උන්වහන්සේ වඩින වාරයක් ගානේ කුණුහරුපෙන් බයිනා උන්වහන්සේට. අනිත් අයට ඇහෙන්නේ නැහැ. උන්වහන්සේට ඒක ඇහෙනවා. ඒ ගනුදෙනුවක්. උන්වහන්සේ යකින්න මහා පාපයක් කරගන්න නිසා ඒ වීදියේ පිණිසගාවන්න එකක්ද නැත්තුවා. මේ සියල්ල කරගත්ත ගනුදෙනු. ඉතින් ඔබ හිතලා බලන්න පින්වතුනි, අද ඔබට එන හැම ප්‍රශ්නයකටම හේතුවක් තියෙනවා. ඒක නිසා ප්‍රශ්නෙට බයින්න යන්නත් එපා. අනිත් කෙනාගේ පිට සම්පූර්ණ වරද පටවන්නත් එපා. බලන්න බුදුහාමුදුරේ ඒ වෙලාවේ කිව්වා මහරජ හොරු මෙච්චර දරුණුනේ හොරුන්ගේම වරදකට නෙමෙයි. මේකේ කොටසක් මුගලන්ගෙත් වරදක් තියෙනවා. අතීත සංසාරේ මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා උන්වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා. ඒක නිසා තමයි හොරු ඔච්චර දරුණුනේ. ඕකම තමයි ඔබත් දාගන්න ඕනේ ඔබගේ ඔළුවට. ඇයි මේ මිනිස්සයා මට එච්චර දෙයක් කළේ? ඔබ හිතන්න ඕනේ මේ මිනිස්සයා මට එච්චර දෙයක් කරන්න මං මේ මිනිස්සයාට කොච්චර දෙයක් කරලැද්ද? සංසාරයත් තිස්සේ මට ඒ විදිහට කරලා මේ ආත්මෙත් මට ඒ විදිහට කළා. ඒ කියන්නේ යම් කොටසක් ගෙවිලත් මෙහෙම කරන්න මං මේ මිනිස්සයාට පොඩිතරම් ලොකු අසාධාරණයක් කරලැද්ද? ඔන්න ඕක හොඳට හිතලා බලන්න. ඔය දේ ඔබ ඔළුවට ගත්තනම් පින්වතුනි, ඔය කිසිම දෙයකින් ඔබ තැවෙන්නේ නැහැ. අද අපි තැවෙන්නේ අනේ මම කිසි දෙයක් කරන්නේ නැතුව අහිංසකයා වගේ ඉන්න කෙනා. ඇයි මටම මෙහෙම වෙන්නේ? ඔබ අහගෙන නැද්ද ඔබගෙන්? ඔබ යාළුවන්ට එහෙම කියලා නැද්ද? අපි මේ පන්තිල් සමාදන් වෙලා දෙයියෝ බුදුන් අදහගෙන ඉන්න කට්ටිය. ඇයි අපිටම මෙහෙම වෙන්නේ? ඔබ ඕන තරම් කියලා ඇති ඒවා. පින්වතුනි, අද ඔබ සද්ධාවත් දෙමාපියන්ට ජාතක වෙච්ච නිසා මේ සද්ධර්මයේ ශ්‍රවණය වෙන නිසා අද ඔබ සාන්තුරේ වගේ මෙතන ඉඳගෙන ඉන්නවා. මේ සද්ධර්මයේ ශ්‍රවණය නොවිච්ච කාලෙක ඔබට හිතා ගන්න පුළුවන් ඔබ කොහොම ඉන්නේ නැද්ද කියලා. මේ සද්ධර්මය අද අපි අතර තිබුණ නැත්නම් මොකද වෙන්නේ? ළඟ ඉඳගෙන ඉන්න හම්බෙන්නේ නැහැ. බඩගින්නක් ආව ගමන් කෑල්ලක් කඩාගෙන කයි. ඕක තමයි ස්වභාවය. අපි මහා ලොකු ගනුදෙනු ප්‍රමාණයක් කරලායි තියෙන්නේ. ඒවට දැන් ඉදිරියට එකිනෙක විසඳෙයි. ඒවට ඔබ තවත් ද්වේෂ සහගත වෙන්න යන්න එපා. මේවා හොඳට ඔලුවට තියාගන්න පින්වතුනි. මේවා හරිම වැදගත්. තමන්ගේ ෆැමිලි එක නැත්නම් තමන්ගේ පෞල් ජීවිතය ආරක්ෂා කරගන්න. ඒ පෞල් ජීවිතය ආරක්ෂා උදෙසා තමන් බොහොම කල්පනාවෙන් ඉන්න. තමන්ගේ යාළුවන්ගේ ආරක්ෂාව උදෙසා තමන් බොහොම කල්පනාවෙන් ඉන්න. ගනුදෙනුවක් පියවන්න આવොත් ඒක ඒ අයට පියව ගන්න දෙන්න. ඔබ ඒකට මැදිහත් වෙන්න යන්න එපා. ඔබ ඒකට මැදිහත් වෙන්න ගියොත් ඔබත් තව අලුත් ගනුදෙනුවක් පටන් ගන්නවා. පාරේ හිඟන්නෙක් ඉන්නවා කකුල් කුණු වෙලා ඔබට හරිය දුක හිතෙනවා. නැත්නම් කකුලක් නැහැ. අනික් කකුල කුණු වෙලා ඇවිද ගන්න බෑ. දැන් හිඟනවා. ඔබ ඒ හිඟන්න දැකලා ඔබ පුදුම අසරණතාවයකටපත් වෙනවා. පත් වෙලා අනේ පවුනේ මේ හිඟන්න කියලා ඔබට හිතෙනවා. නමුත් ඔබ දැක්කනම් ඇත්තට මේ හිඟන්නට ඇයි එහෙම උනේ කියලා. ඔබ ඒ හිඟන්නට පයින් ගහයි. මිනිසුන්ගේ අතපය කඩලා දාලා මිනිසුන්ට හදි හුනියම් කරලා සර්වාංගෙම කුණු වෙන්නරලා මිනිසුන්ගේ ඒ වගේ දේවල් කරගෙන ඒ මිනිස්සයා දැන් විඳවනවා දෙයක්. සමහර වෙලාවට ඔබට දකින්න පුළුවන් මිනිස්සෙක් කියලා රිංගානට කන්ට එකක් ගහලා යනවා. එහෙම දේවලුත් වෙන්න පුළුවන්. අර අහින්දකම වැල්ලා ඉන්න කාට තවත් ගහනවා ඇවිල්ලා. අපි හිතනවා මුන්නම් මහා අමනියෝ. ඇයි මෙහෙම කරන්නේ? නෑ පින්වතුනි, ඔය ගනුදෙනු සිද්ධ වෙන්නේ. බලන්න මිනිස්සු මොනතරම් කේන්ති ගන්නවද කියලා සමහර වෙලාවට පොඩි දෙයකට. ඒ චූටි දෙයකට පුදුම කේන්තියක් ගිහිල්ලා තමන්ගේ වයිෆ්ට ගහන දතක් ගැලවෙන්න. එහෙම අවස්ථාවල් ඕනේ තරම් දැකලා ඇති ඔබ. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? අනේ අහිංසක වයිෆ්ගේ පැත්ත ගන්නවා. අරගෙන කියන මොකද්ද? බලන්නකො අර ගෑණිට ගැහුවනේ අර මිනිහා. නමුත් පින්වතුනි, ලොකු අසාධාරණකමක් සිද්ධ වෙලා ඇති සසරේ. ඒක නිසා තමයි මේ මිනිස්සු එච්චර දරුණු උනේ. ඉතින් ඔබගේ ජීවිතේ මෙන්න මේ කාරණාව හොඳට ඔළුවේ තියාගෙන වැඩ කරගෙන යන්න. ඔබගේ බිරින්දෑ අතින් වරදවල් වෙන්න පුළුවන්. ඔබගේ ස්වාමි පුරුෂයා අතින් වරදවල් වෙන්න පුළුවන්. දරුවෙක් අතින් ලොකු වරදක් වෙන්න පුළුවන්. තමන්ගේ දෙමාපියෝ අතින් තමන්ට ලොකු වරදවල් වෙන්න පුළුවන්. ඒ හැම යාළුවෝ අතින් ලොකු වරදවල් වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම ඔබ හිතට ගන්න ඕන දේ තමයි මේ දේවල් වලට ලොකුම හවුල්කාරයා කවුද? මම. ඒක නිසා මේ අය මට මොන දේ කළත් මමයි මේක පටන් ගත්තේ. ඒක නිසා මමම මේක ඉවර කරනවා. ඔබ මට ගහනවා නම් ගහන්න, බයිනවා නම් බයින්න. ඕන දෙයක් කරන්න. මම ආර්ය මෛත්‍රිය තුල ජීවත් වෙනවා. ඕන් ඔය දේ ඔළුවේ තියාගෙන වැඩ කරන්න පින්වතුනි, ඔබ කවදාකවත් පරදින්නේ නැහැ. අන්න ඔබ තථාගතයන් වහන්සේගේ නියම ශ්‍රාවක දරුවෙක්. එහෙමනම් පින්වතුනි, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා.
මේ සද්ධර්ම ශ්‍රවණය කරපු ආනිසංස බල මහිමෙන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මෙතනට ආවා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සීලම දිව්‍ය රාජ සමූහයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. ඒ පින් අනුමෝදන් සතුටු වන්නා වූ දෙවියෝ උතුම් වූ නිර්වාණ ශාන්තියෙන් සැනසීම ලබත්වා කියලා සාදු කියලා සීලම දෙනා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ලෝක සාසනං. ඒ වගේම පින්වතුනි අප නමින් ජම්මාන්තරගත වන්ට යෙදුනා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අයිති වේවා. යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් සුඛී සුවපත් භාවයට පත් වී උතුම් වූ නිර්වාණ ශාන්තියෙන් සැනසේවා කියලා සාදු කියලා නාලගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම පින්වතුනි ධර්මයේ ශ්‍රවණය කරපු ආනිසංස බල මහිමෙන් මේ සම්බුද්ධ ශාසනය සුරදීම සියලු දෙනාට නිර්වාණ ශාන්තියම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු.